ඉප්ස්විච් ගම්මානේ තරමක් පිටිසරය ඕවල් නදිය ඒ ගම මැද හරි හැඩය අවුරුදු උලෙල පිහිටියේ ගම කෙළවරය ආයුබෝවන් වණක්කම් අස්සලාමු අලයිකුම් good morning. It is very nice to see you in this morning. It gives me really heartwarming feeling to see these nice families, friends, other honorable guests, sponsors in this location. It's not a single person's work. It's just a collective effort that has happened throughout couple of weeks. Immense commitment, sleepless nights. So let me formally invite you all. ඉතින් සම්පත් ඔබ සැම පිළිගත්තා වගේම අපි ලංකාවෙන් දුර බැහැර හිටියත් අපේ සංස්කෘතිය අපේ හෙළ සිරිත් විරිත් අපට සිහි ගන්නට මේ දායාදය මේ අවුරුදු උදානේ 2025 එච්විච් අපිට දායාද කළ අපිට පිළගැස්සෝ SOS ශ්‍රී ලංකා Society of Support ශ්‍රී ලංකා උපලේකම්තුමාට මගේ ස්තුතිය පළ කර සිටිනවා. ඉතින් මේ ළඟ අංගයේ විදිහට අපේ සම්ප්‍රදායික හෙළ සිරිත් විරිත් වලට අනුව යමින් පොල් තෙල් පහන් සිදු ගල්වමින් මේ කාර්යය නිල වශයෙන් ආරම්භ කිරීමේ මොහොතයි මේ ළඟදී තිබෙන්නේ. දන්නු බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා පෙවිරාකීති සෝන සීලේ නිබන්ධා අපේ සිරිත් විරිත් හෙළ චාරිත්‍ර අපේ දුවා දරුවන්ට දායාද කිරීම. ඉතින් ඒ අයගේ සහභාගීත්වය ඉතාම වැදගත්. අනිවාර්යයෙන් මේ සංස්කෘතික දායාද සංස්කෘතික හෝමාරු කිරීම තමයි මේ උත්සව සංවිධානයේ අපේ අරමුණ වෙන්නේ. ඉතින් මේ සංස්කෘතික හෝමාරු ගැන කතා කරද්දී මේ අවස්ථාවේදී අපිත් එක්ක සහභාගී වෙන ඉතාමත් වැදගත් පුද්ගලයන් දෙපළක් ගැන මම සිහිපත් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම මහසෙන් මං හිතන්නේ ඒ ගැන පූර්ව කතරයක් ඔබගෙන් අපි බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ විශේෂ අටුවා ටීකා ටිප්පණි පූර්ව